වෙන්න පොන්නත් පුළුවන් අර කලන්තේ ගතිය ඇඟට කන නැති ගතිය මොකුත් නැහැ ඩයලයිසිස් කරලා ආවට පස්සේ නේද? ඒක මොකක්ද ලෝන් නැහැ කියෝ. ඉතින් සතුටු වෙන බලන්නකො නේද මාසෙකමාරකට මේ 100%ක්ම කිඩ්නි ඩෙත් වෙලා හිටපු මූත්‍රා බින්දුවක්වත් පාස් වෙන්නේ නැති මේ අවුරුදු 26ක පුද්ගලයෙක්ගේ ජීවිතේ දුන්නා නේද ඔයාලා ගොඩක් පිං ඇත්තටම ඔයාලට. ඔයාලා කෝල් කරා කිව්ව නේද අපි අර මීරිගම ප්‍රදේශයේ මේ කතා කරා. ඉස්කෝල් ඉස්කෝල් කරා ඒක ක්ලිකම් මරගම තමයි මල්ලි කිසි බයිට වෙන්න පස්. ඒ පොසිටි රෙන්ඩර් කරනකොට කිසිම වෙලොනක අවුරුදු 8ක් විතර මැෂින් එකට තව රිපෙයාර් එකක් කරලා නැහැ කිව්වා. නෑ මල්ලි මේක ජපන් මැෂින් එක ගන්න එකකින්ද මැෂින් එක ගැන අපිට ඉතින් ලොකු වගකීමක් දෙන්න පුළුවන් අවුරුදු 5ක් අපි වොරන්ටි එකක් ලබා දෙන්න ඒක නිසා ලොකුවට ප්‍රශ්න වෙන්න මැෂින් නෙමෙයි මේවා අපි වගකීම ලබා දෙනවා. ජපන් මැෂින් විතරයි මල්ලි අපි කරන්නේ මේක මෙඩිකල් ග්‍රේඩ් ඩෝට් අයනයිස් විතරයි කරන්නේ මොකද ගොඩක් කට්ටිය ෆේක් දේවල් තියෙනවනේ ලංකාවේ මේකේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙනවා 2012 13 වසරේ කරපු ડોක්ටර් රිසර්ච් එකක් ඒ රිසර්ච් එකේ කියන විදිහට ලෙඩ රෝග 35 කරත් වැඩි ප්‍රමාණයකට මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක බෙටර් කියලා යාලා කියලා තියෙනවා ඒක හරියට නෑ එහෙම කියන්නේ නැහැ වකුගඩු රෝගියෙකුට කියනවා ෆිල්ටර් වතුර බොන්න කියලා වකුගඩු රෝගියෙක් විතරක් නෙමෙයි මල්ලි එතන ෆිල්ටර් වතුර බොන්න ඕනේ මුල ඉඳලම අපේ වකුගඩු ආරක්ෂා කරගන්න පුළුවන් නම් මොකද අපේ කිඩ්නි වල තියෙන විශේෂත්වය තමයි ප්‍රශ්නේ තමයි මහත්යජ වතුර වලට ඔච්චර වේදම් කරන්න ඕනේ නැහැ අපි මේ වක්කඩෙන් වතුර බීපු මිනිස්සු කියනවා ඉතින් වක්කඩෙන් වතුර බීලා තමයි දැන් ওই කිඩ්නි ඩැමේජ් වෙලා තියෙන්නේ ගොඩක් අයගේ ජීවිතේ අදින්නේ ජීවිතේ අන්තිම කාලේ ඇඳකට වෙලා දුක් විඳින්නේ මේ වක්කඩෙන් වතුර බීපු මිනිස්සු තමයි දැන් ওই වැඩිපුරම දැන් නම් වක්කඩෙන් වතුර බොන අය නැහැ ගොඩක් ෆිල්ටර්ස් දැන් ඇවිල්ලා ඉවර වෙලා ෆිල්ටර්ස් හරහා වතුර බොනවා ඒක තමයි වෙන්න ඕනේ ඒ වුණාට අර ලොකුවට හිතන්නේ නැතුව වතුර බීලා තමයි ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් මට තව දෙයක් කියන්න තියෙනවා මේක කිඩ්නි පේෂන්ට් කෙනෙකුට විතරක් නෙමෙයි හැම ගොඩාක් ලෙඩ රෝග වලට මේක බෙට කියන්නේ ලෙඩ රෝග හැදෙන එක වළක්වා ගන්න එක පුළුවන් නම් ඒකනේ වටින්නේ. ඉතින් ඒකටත් ගොඩාක් හොඳයි මේ ඇල්කලයින් වෝටර් තෙරපි එක මේ ජපන් වෝටර් තෙරපි එක. දුප්පත් කෙනාට ප්‍රශ්නයක් තියෙනවා කියන්නකො. අපි ඒකටත් ක්‍රමවේදයක් හදමු. හැබැයි ලංකාවේ ඉන්නවා වාහනයක් දෙකක් ගෙදර තියෙන තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගත්තට මහත්තුරු ගෝණ තරම් ඉන්නවා. හැබැයි එයාලත් ගොඩක් අය වතුර කොහෙන් හරි පොඩි ප්‍රාථමික ෆිල්ටර් එකකින් බොන අය ඉන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් ඉන්නේ නිකම්ම ටැප් වතුර අරගෙන බොන අය. දැන් උණු කරලා බොනවා කියන එක 100%ක් සාර්ථකම වේදයක් නෙමෙයි. මොකද උණු කරලා බොනවා කියනකොට ජලයේ තියෙන කන්ඩිෂන් කීපයක් නැතිත් වෙනවා. මොකද good minerals මේ ජලයේ තියෙන උණු good minerals ඉවත් වෙනවා. ඊට අමතරව 60ට 65 ඩැමේජ් වුණාට පස්සේ තමයි එළියට සිම්ප්ටම්ස් එන්නේ. කොන්දරි දෙන්න ගන්නේ, කකුල් ඉදිමින්න ගන්නේ. මේ කාරණා එළියට එන්නේ. මේ වේදනාවල් එළියට එන්නේ 160ක් 65 ඩැමේජ් වුණාම. එතකොට එයා ඩයලයිසිස් කරන මට්ටමට ළඟා වෙලා. බාස් ලංකා කියන එකේ YouTube channel එකක් තියෙනවා. ඒකේ ගිහිල්ලා බලන්න. මේ ජලයෙන් ඔයාලා කවදාවත් දැකලා නැහැනේ තෙල් දිය වෙනවා. ඒ කියන්නේ වතුරේ තෙල් දිය වෙනවා දැකලා නැහැනේ. අපි තල තෙල් දාලා ඉවර වෙලා අපි හදිසියට තල තෙල් දාලා තමයි පෙන්නන්නේ. බොන්ඩ් එක පොඩ්ඩක් පොල් තෙල් වලට වඩා වෙනස් හින්දා. එතකොට තල තෙල් දාලා පෙන්නනවා තල තෙල් උනත් වතුර දිය වෙන්නේ නැහැ නේ යාම සාමාන්‍යයෙන්. අපි මේ වීඩියෝ එක කරලා තියෙනවා බලන්න. නෝමල් ටැප් වෝටර් වෙල් වෝටර් දාලා ඉවර වෙලා වතුර දාලා පෙන්නනවා දිය වෙන්නේ නැහැ. අර තෙල් ලේයර් එක උඩට යනවා වතුර පල්ලෙහාට යනවා ඝනකම වැඩි නිසා. ගණත් ඒ නිසා ඊට පස්සේ අපි ඇල්කලයිස් වෝටර් වලට මේ මැෂින් එකෙන් ජපන් වෝටර් තෙරපි කරන මැෂින් එකෙන් අරගෙන දානවා තල තෙල් ටික දිය වෙනවා බලාන ඉන්නකොට. ඉතින් එහෙම වීඩියෝ එකක් දාලා තිනවා බලන්න YouTube එකේ අපේ SL Health කියන Facebook page එකෙත් අපි ඒක දාලා තියෙනවා. LDL කියන bad cholesterol එක ඔක්සිඩයිස් වෙන එක මේ නවත්ත ගන්න පුළුවන් මේ ORP කියන එකේ oxidation reduction potential කියන එකේ මයිනස් ගේනකොට. එතකොට මේ මැෂින් එකේ ORP එකේ මයිනස් කියනවනේ. සාමාන්‍යයෙන් 300 400 අතර මයිනස් ගේනවා. මේ මයිනස් කියනකොට ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අපේ බොඩි එකේ ඉවත් වෙනවා. මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි ලෙඩ රෝග වැඩි වෙන්න ප්‍රධානම හේතුව. හැම රෝගයකටම මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි හැම ඕගන් එකම ඩැමේජ් කරන්නේ. ඉතින් ඒකට ඉතින් අර මේ මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් එකක් වෙන්න ඕනේ. මේ ජපාන් වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙන. අපි ඒව විතරයි කරන්නේ. එහෙම නැතුව නිකන් ඔය පේක් ඒව ගහලා ඉවර වෙලා මේ පොඩි මුදලක් ලාභේ බලලා ඉවර වෙලා පේක් එකක් ගහගෙන මේ පැඩ් මැෂින් එක වැඩ කරන්නේ නැහැනේ හරියට මේක බොරුවක් නේ කිව්වට වැඩක් නැහැ. ඒකට ගොඩක් අය හිතනවා ඉතින් අපි මේක කාටවත් මඩක් ගහනවා නෙමෙයි වෝටර් බෝඩ් එකේ වතුර පිරිසුදුයි කියලා බීමට. හැබැයි බීමට නෙමෙයි පරිභෝජනය සඳහා තමයි වෝටර් බෝඩ් එකේ ජලය තියෙන්නේ. මොකද හිතලා බලන්නකෝ සෝස් එක කොහෙද කියලා. එක්ක කැලණි ගඟ. කැලණි ගඟේ මොනවද නැත්තේ? එක්ක මහවැලි ගඟ. කැලණි ගඟේ টয়ලට් හැමදේම ඕකට ගිහින් කැම් වෙලානේ තියෙන්නේ. නැති දෙයක් නැහැ. වැරලෝක හැමදේම තියෙනවා. කල්ලි අනිත් කාරණාව තමයි යාළගේ තාත්තට කොහොමද? තාත්තට වැඩ කරන්න බෑ. හසිත තත්ත්වයක් එහෙම තිබුණේ මාන්සිය වෙනවා කලන්තය දැන් ඒකින්ද මේ යතෝගේ වතුරක පාවිච්චි කරලා තිනවා. දැන් එයාට පාවිච්චි කරන්න කරාම කැරගිල්ල කලන්ත එක මොනවත් නැල්ලු. මොනවත් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන මේ යන්න පුළුවන් ලෝ.
අර මහන්සියගේ මහන්සිය අර එහෙම ඒ මොනවත් නැල්ලු. ඒ මොනවත් නැල්ලු නේද? ඉතින් කොච්චර පිනක්ද කියලා ඔයාලා එක ගලින් කුරුල්ලෝ 3 දෙනෙක්ම වගේ 4 දෙනෙක්ම බාලා තිනවා. මොකද එයාගේ මල්ලි තාත්තා එයා. දෙනාම වකුගඩු රෝගනේ. අක්කත් මට කිව්වා මල්ලි මෙහෙමයි මහතුරු හරිම හොඳයි මේ උපදෙස් ටික ඔක්කොම ටික මට කියන මම ඒක ඇහුවා. මේ මං කිව්වා මේක යකේ ඔයාලා වැඩ කරන දිහාගත්තට පාවිච්චි කරන දිහාගත්තට මේක කරන්නේ කොහොමද මොකද අනේ නෑ මල්ලි මෙහෙමයි මේ මහතුරු පැයකමාරකට ලොකු දේශනයක් දුන්නා මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඔව් ඒ දාන්න ගැටලුවක් නෑ මොන හරි ඔයාලා කතා කරන්න කියලා තොළු ඕනම වෙලාවක. මේ කියන්නේ මල්ලිට වරෙන් අපි කතා කරනවා අපි මේක කරන එක කිසිම තීරණයක් නැහැ. වැඩක් නැහැ මේ ඉතර කොල්ලගේ අවසාන කාලේ යන්න අපි නම් කොල්ලා විශ්වාස කරනවා නේ. ඔව්. අර කොල්ලට මාතරයක් මොනවද ප්‍රචාර අපිට හිතන්න අපරාධයක් මේ කරන සමහර කොල්ලාද ඉන්නවා කියලා තන හිතන්න දුන්නා කියලා. කොහොමද මේ කරන්නේ කියලා තමයි වැඩි කරේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි මාස දෙකක් කියන්නේ ඉතින් සාර රුපියල් වල දැන් තමයි හම්බුනේ මම හිතනවා මේ ආවේ කියලා. කොහොමද හයක් පොඩියකට ලොකු ප්‍රගතියක් අපිට ගන්න පුළුවන් මේ කියලා. අනිවාර්යයෙන්ම මල්ලි ඩයලයිසිස් කරන්න ඕන නැති තත්ත්වයට ගේන්න පුළුවන් තව ටික කාලයක් යනකොට. මම වීඩියෝ එකක් දාලා තිබ්බ මල්ලි ගමේ කැන්සර් වැඩි වෙන්නේ කොහොමද කියලා. කියන්නේ ගමේ මිනිස්සු දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ගොඩක් අය අහලා තියෙන්නේ කන බොන දේවල් නිසා කැන්සර් හැදෙනවා කියලානේ වැඩිපුරම කෙටි ආහාර පාන අනම්මනම් හින්දා. ඒකේ ඇත්තක් තියෙනවා අනිවාර්යයෙන්ම ඇත්තක් තියෙනවා. හරිද? කවුරුත් හිතන්නේ නැති පැත්තක් කියන්නම්. ඒක තමයි අපි එළියට දාලා තිබ්බේ. ඒක ඒ වීඩියෝ එක පුළුවන් නම් මේක අහන කෙනෙක් බලන්න අනිවාර්යයෙන් SL Health Facebook page එකට ගිහිල්ලා කැන්සර් වැඩි වෙන්න හේතුව මොකක්ද කියන එක. ඒකට හේතුව තමයි මල්ලි ඒ වීඩියෝ එකේ තියෙනවා මේ කැන්සර් වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඇපලටොක්සින් කියලා උග්‍ර පිළිකාකාරකයක් ආවා. ඔයා අහලා ඇති මේ ඇපලටොක්සින් කියන උග්‍ර පිළිකාකාරකය පොල් තෙල් වල තියෙනවා කියලා තමයි මුලින්ම හොයාගත්තේ. මේක පොපියුලර් උනේ. හැබැයි මේක පොල් තෙල් වල විතරක් නෙමෙයි මල්ලි තියෙන හැම ධාන්‍යයකම ඇපලටොක්සින් කියන ඇෆ්ලැජිලස් ෆ්ලේවර් ගණයේ ඇෆ්ලැජිලස් ෆ්ලේවර් ඇෆ්ලැජිලස් පැරසයිටිකල් කියලා වර්ග දෙකක් පුස් හැදෙනවා. ඒ පුස් පිටින්ම හදිස්සියට ඒවා අර මේ කිලෝ 100 එකවර 500 200 එකවර ලොකු මැෂින් වලට දාලා තලලා මේ තෙල් හදනකොට ඒවැ සම්පූර්ණයෙන් කොළ පාට කහ පාට යුක්ත පුස් එක හැදිලා තියෙනවා. නේද දැකලා තියෙනවා කොප්පරාවල හැදෙනවා පුස් අර වේලන්න දාලා තියෙන පොල් වල. ඒක තියෙනවා. අපි ගෙවල් වල වෙන ටිකත් ඔය පොඩ්ඩක් හැදෙනවා. ඒක මහා පරිමාණයකට කොහොම හැදෙනවද? හැදෙන කොහොමද හැදෙනවා මම දැකලා තියෙනවා. ඒ තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. ඒවැ අපි ඒ දවස්වල අර පොල් තෙල් වල ඇපලටොක්සින් තියෙනවා කියලා ඉවරලා කඩවල වල පොල් තෙල් ගන්න නැතුව ගිහිල්ලා ලොකේෂන් වලින් ගත්තනේ. ඒ ලොකේෂන් වල ඒවා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ඔක තේරෙන්නේ නැහැ. ගොඩක් අයට තේරෙන අය ඉන්නවා. මේ තේරෙන්නේ නැති නිසා එයාලා ගන්නවා මෙතනින් හොඳයි කියලා. හැබැයි එතනත් කැන්සර් කාරක තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ මෑතකදී අර පොඩි ළමයින්ට දෙන මේ ධාන්‍ය වර්ග මොනවද ත්‍රිපෝස වල මේ ඇපලටොක්සින් තියෙනවා කියලා ඉවර වෙලා කන්නත් එපා කියලා බල්ක් එකක් අයින් කරා මං හිතන්නේ. ඒ ත්‍රිපෝස වල හැදෙන්න හේතුව තමයි මල්ලි. මේ කියන්නේ විජලනේ උනේ නැති වුණොත් එහෙම වියලුනේ නැති වුණොත් එහෙම පුස් හැදෙනවා. එතකොට ඒව පිටින් දාලා හදනකොට උග්‍ර පිළිකාකාරක කැන්සර් තමයි අර ළමයි ත්‍රිපෝස කියලා කෑවේ. ඉතින් කැන්සර් වැඩි වෙන්න ප්‍රධාන හේතුත් ඕවා බලපාන්නත් පුළුවන්. මම කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමෙයි මේ සමාජෙ කොට දාගන්න මම මේ කතා කරන්නේ. ඔයාලට වැඩි අපිට සතුටුයි. මොකද දන්නවද අපි දැන් උදේ හවස මේ මොකද දකින්නවනේ එතන. ඒ දකින්නවනේ. දැන් අපේ ගමේ ඉතින් අපිට ඇස් දෙකට පේනවා. ඒතකොට අපිට ඒක කාටවත් ඕන කෙනෙකුට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම දෙයක් කෙරුවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ දෙදේට මේක හරියටම හරි. හරි. මොකද ඇත්තටම අපි ප්‍රතිඵල ගිනවනේ. බයන එක මොකද අපේ බොඩි එකේ 160ක් 65ක් තියෙන ජලය බ්ලඩ් වල වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. ඒතකොට ජලයේ කන්ඩිෂන් එක හරියටම අපේ තියාගත්තොත් හොඳ ලෙවල් එකේ තියාගත්තොත් ලෙඩ රෝග වල විශාල ප්‍රමාණයක් සුවපත් කරගන්න උදව් වෙනවා මේක. දැන් හිතන්නකෝ ක්ලෝරින් කියන්නේ කොච්චර ඇඟට ගොඩාක් හොඳ දෙයක් නෙමෙයිනේ. මොකද දන්නවද ටයිල් එකකට ක්ලෝරින් දැන් අපිට টয়ලට් වොෂ් කරන්නත් ක්ලෝරින් ගන්නවනේ. වොෂ් කරන්න දානවා. ඒ টয়ලට් වල හිතන්නකෝ ටයිල් එකට මොකද වෙන්නේ කියලා ටයිල් එක පිච්චෙනවා. ඒතොර අපි කිඩ්නි වලට එහෙම මොකද වෙන්නේ කියලා හිතන්නකෝ නිකම්ම ගොඩක් අය ජනතාව මම මේ ඇත්තටම මේක කියන්නේ මේ කාටවත් සාමාන්‍යයෙන් අවුරුදු 35 40 වෙනකොට හાર્ඩ් වර්ක් නේ. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා යාලා ගයක් හදා ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. සෑහෙන මහන්සියක් වෙනවා. එතකොට ඒ දවස්වල කන බොන දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. දැන් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් එහෙමයි, ඉගෙන ගත්ත නැති කෙනෙක් වුණත් එහෙමයි. මේ දෙකම දෙන්නටම බලපානවා මේක. මොකද ඉගෙන ගන්න ලෙවල් එකේදීත් එයාට ලොකු මුදලක් අතේ නැහැ. කොහෙන් හරි කනවා, කොහෙන් හරි බොනවා, වතුර ටිකක් බොනවා ඉන්නවා. එතකොට එයා දන්නේම නැතුව ඕන රෝග ඒක තමයි අවුරුදු 40 45 වෙනකොටනේ ගොඩක් අය ස්ටේබල් වෙන්නේ ලංකාවේ. ගයක් හදාගෙන වාහනයක් අරගෙන පොඩ්ඩක් ස්ටේබල් වෙන්නේ. ස්ටේබල් වෙලා අනිත් පැත්ත හැරිලා බලනකොට එක පැත්තක් ඩැමේජ් වෙලා හොඳටම විඳින්න කාලයක් නැහැ. විඳවන්න වෙලා තියෙනවා. මොකද බෝන වුණ රෝග එකක් දෙකක් ඇවිල්ලා බෙහෙත් කන්දක් බිබී ජීවත් වෙන්න වෙලා තියෙනවා. අවුරුදු 40 45 50 වෙනකොට ගොඩක් අයට බෝන වුණ රෝග තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මම ඒක එවිඩන්ස් එකක් කියන්නම්. ලංකාවේ මරණ 100ක් සිද්ධ වෙනකොට දැන් 83ක් මිය යන්නේ බෝන වුණ රෝගයක් නිසා.
කැන්සර් දෙවෙනි එක වෙලා තියෙනවා. Cancer. ඒතකොට කැන්සර් ගැන කිව්වොත් එහෙම 1931 දී ડોක්ටර් ඔටෝ හෙන්රිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. එයාට නොබෙල් ත්‍යාගයේ වරම් ලබන ජර්මන් ජාතික ડોක්ටර් කෙනෙක්. එතකොට එයා කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන. එකක් බොඩි එක ආම්ලික වීම, සෛලයේ ආම්ලික වීම, අනිත් එක ඔක්සිජන් ඌනතාවය. මේ ඔක්සිජන් ඌනතාවයයි බොඩි එක ආම්ලික වීමයි දෙකම රිකවර් කරනවා මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එකෙන්. ඉතින් කැන්සර් පේෂන්ට්ලට විශේෂයෙන්ම මේ ඇල්කලයින් පානය කිරීම සුදුසුයි. ජීවිතයක් දුන්නා ඔයාලා. ඒකයි ඇත්තම කතාව. අනිවාර්යයෙන්. ඉතින් මේක මම මේ ඒක කතා ඔයාලා කරන්නේ එහෙම අර වෙන කම්පැනි අතර මේ ඔයාලා මම රෙස්පෙක්ට් කරනවා මොකද හේතුව ඉතින් අර ලංකාවේ හැමදේම මුදල් පවාගන්න දේවල්නේ. අනිවාර්යෙන්. ඔයාලා කෙලින්ම අපිට කිව්වා මෙහෙමයි අපි වක්කීමක් ගන්නවා මේක බය වෙන්න එපා කියලා ඔයාලා කිව්වා අපි ඔව්. අපිට අත්දැකීම තිබ්බ හින්දා අපි කිව්වේ බය නැතුව මෙහෙම මේ මූත්‍රා බින්දුවක්වත් පාස් වෙන්නේ නැති වකුගඩු රෝගියෙක් කිව්වට පස්සේ අපි නැත්තම් මේක පේක් එකක් නම් අපි බොරුවක් නම් කරන්නේ අපි බය වෙන්න ඕනේ මොකද ඔයාලා ගොඩාක් සෙට් එකක් එදා ඇවිල්ලා ඉවර වෙලා වීඩියෝ කරලා අපිව උපදේශයේ ඉඳලා ඉවර වෙලා ජීවිතේ නැති වෙලා යනවට වඩා එයා දැන් ජීවිතේ විඳින්න එයාට මේ තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා දැන් බලාපොරොත්තු නැතරම නැතිලා හිටියේ ඇත්තටම අර අපි යතාවේ ගියාගෙම මේ අතර මරොතාරික ඇතේ කියන්නේ හිටියේ. මරොතාරික ඇතේ ධානය හිටියේ. ඉතින් ඔක ලක්මාලියක්වත් කිව්වා අපිට. ඉතින් ওই කතාවම මොකද යා ડોක්ටර්ට පෙන්නනකොට ડોක්ටර් කිව්වලු මේක නම් ඉතින් ඔව් මට ලක්මාලිය කිව්වා. නෑ මේ කරන්න දෙයක් නෑ අන්තිම තැන තියෙන්නේ කියලා. තුන් දෙනා මල්ලිටත් හොඳ ඇති නේද? කොහොමද යාගේ? මල්ලිට හොඳයි කිව්වා. එහෙම අවුලක් නෑ කිව්වා. මම යනකොටත් ඒ මල්ලි එයා වෙන වතුර බෝතලයක් අරන් ගිහලා කාමරේ ගිහලා ඒකම තමයි පාවිච්චි කරන්නේ ටිකල් රෙන්න. හරි. කියලා තියෙන ඒවා සියලුම දේවල් කරන්නේ ඒ වතුරෙන් කිව්වා. ඒකින්ද අර ඔයාලා දුන්නු මේ ටික හරියට මෙයාලා හැදෙන්න කරනවා නේද? අපි අර කිව්වට හරියටම කරන්න ඕන විදිහට කරනවා. ඒක තමයි ආවඩ කියන්නත් ඒක අර හිතටම අරගෙන ඒක මේක අර අදිෂ්ඨානෙන් වැඩි කරනවා. අවුරුදු 8කට කලින් මැෂින් එක ඉන්ස්ටෝල් කරගත්තා. අවුරුදු 8ක් කිව්වා ඒක. එයාලා ගොඩක් අවුරුදු 8ක් කිව්වා මැෂින් එක කිසිම රෙකවරයක් කරලා නැහැ. වලට බෙහෙත් බොන්නෙත් නැහැ, කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන්නෙත් නැහැ. මේ ඒ වගේ දේවලුත් එයාලගේ පාලනය වෙලා තියෙනවා. මේකෙන් ඒ වගේ දේවල් ගුණදායකත්වයක් තියෙනවා. කියන්නේ මේ උපරිම ලෙවල් එකේ තිබ්බ කෙනෙක් පල්ලෙහාට ගෙනාවා කියන එක නෙමෙයි. යම්කිසි අනික මේකේ තියෙනවා අපේ බලන්න සුභාස. නෑ නෑ මිස් කීවා මේ එයාගේ හස්බන්ඩ් මේ සෑහෙන අසාධ්‍යයෙන් හිටියේ. කොහමද මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්. දැන් දවසේ කියන්නේ සෝරි මට කිසි උනානේ දවසවල. ඒ කියන්නේ කමක් නැහැ. ඉතින් කොහොමද සතුටුදායක ආරංචි කීපයක් එනවා. ඉතින් ඒකත් එක්ක ඔයාගෙනුත් මම පොඩි අදහස් ටිකක් ගන්න ගත්තේ අපේ සිතුම් මල්ලි ගැන. අදහස් ඔව් අර පිල්ටර් අපි අයිකරි කොස්සෙනි මාසෙනේ. අපි මල්ලි 11 වෙනි මාසේ 13 වගේ ඉන්ස්ටෝල් කරේ. 13 හරි 12 හරි. ඔව් 13 හරි 12 හරි. ඔව් ඒ වගේ ඉන්ස්ටෝල් කරේ කොහොම හරි මාසෙයි දවස් දෙකක් වගේ යනකොට මට ආවා සිතුම් මල්ලිගෙන් කෝල් එකක්. එතකොට මට කිව්වේ ඉතින් මූත්‍රා බින්දුවක්වත් පාස් වුන්නේ නැති සිතුම් මල්ලිගේ දැන් චුට්ට පාස් වෙනවා කියලා. ඔව් සාපේට ඒකට ගියතරේ නෝඩ ගිහලා මං ගියා මල්ලි බලන්න අපි මහලු දුරක් නැහැ කිලෝමීටර භාගයක් වත් නැහැ ඉතින් නෑ. රයිට්. ඒක කතුරු ඉතින් ඒ කීප කතා වල පස්සේ මේ යාට කොහොමද දැන් යාර දවස් 3න් 3ට ඩයලයිස් කර හිටියේ 3 වෙනි දවසේ කමාරු වෙන්නේ හිටියේ 3න් 3 ඉස්සරහ ගිහුවා ඊට පස්සේ පහක් කරලා ඉවර වෙලා 6නුත් කරා කියලා කිව්ව නේද මම? 6නුත් කරා ගියෝ ඊට පස්සේ අර අන්තිකාර කිව්වා මේ මොකද්ද ඩයලයිස් කළා වල පස්සේ දවස් එකමාරක් විතර අනිවාර්යෙන් යන්නේ කිව්වා. ඒකට පණ නැල්ලු බලන්තිය කොහොම කිව්වා. ඔව් දැන් අර එනවනේ. ඒකත් අයිතිකරාට පස්සේ වෙලා තියෙනවා නේද? මවුලක් නැල්ලු. ඔව් ඉක්මනටම රිකවර් වෙලා තියෙනවා. ඒ දැන් අපහසුතාව ගොඩාක් අඩුයි කියලා තමයි කියන්නේ නේද? අඩුයි. හොඳට කනවා බොනවා තමයි. හොඳට කන්න බොන්නත් පුළුවන්. අර කලන්තේ ගතිය, ඇඟට කන නැති ගතිය මොකුත් නැහැ ඩයලයිසිස් කරලා ආවට පස්සේ නේද? ඒක මොකක්ද ලෝන් නැහැ කියෝ. ඉතින් සතුටු වෙන බලන්නකො නේද මාසෙකමාරකට මේ 100%ක්ම කිඩ්නි ඩෙත් වෙලා හිටපු මූත්‍රා බින්දුවක්වත් පාස් වෙන්නේ නැති මේ අවුරුදු 26ක පුද්ගලයෙක්ගේ ජීවිතේ දුන්නා නේද ඔයාලා? ගොඩක් පිං ඇත්තටම ඔයාලට. ඇත්තටම අර මට ඔයාලට කතා කරන්න දරනවා විශ්ීන්ද අර මේ ඔක වැඩි අර මල්ලි මට කතා කරලා කිව්වා අපි කවුරු හරි කියලා තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා එයාට කඩින් ගොමනවා දුන්නා උත්සාහ තිබුණා එයාගේ. අපේ වීඩියෝ එකක් බැලුවා කියලා කිව්වා. අපේ මම අර කරලා තිබ්බ වීඩියෝ එකක් සුභාස් ලංකායතනේ වීඩියෝ එකක් බලලා තමයි යාට ඒක සැටිස් උනේ කියලා තීරණය කරා කියලා කිව්වලු. ඒක හරි කරලා බලන්න ඕනි කියලා අන්තිම වතාවට. ඔව් ඊට පස්සේ මට කතා කළා මෙහෙම මෙච්චර මුදලක් තියෙනවා මට එච්චර මුදලක් ගන්න බෑ. මේ මට මේ පොල්ගල් සුවරයක් තියෙනවා මේකෙන් අනිවාර්යයෙන් මට ගොඩ යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර අතරම අපිට විශ්වාසයෙන් කියන්නේ අත්තම ගැන විශ්වාසයක් නැතුව ඇති මම දන්නවා විශ්වාසයක් නැතුව ඇති මේක ජපන් වෝටර් තෙරපි එකක් මෙඩිකල් ග්‍රේඩ් වෝටර් අයනයිසර් කියලා කිව්වට ලොකුවට තේ අර ලංකාවේ එක ලොකුවට නෑනේ මල්ලි. ඒකෙන් නැතිනම් ලොකු අදහසක් වලට තියෙන්න නැතුව ඇති.
යා වෙනුවෙන් කොහොම හරි එතකොට අපේ පැත්තේ ගොඩක් ප්‍රශ්න වදනවා මතක අර ඒතු දැන් ලංකාවේදී වගොඩ මාරු පරිපූර්ණ වෙන පොළොන්නරු වන්දන පුරුනේ. එතකොට අපි ඒක කඩින්න දන්නවා මොකද අපි මගේ තාත්තත් තියෙන වගොඩ මාරු දැකලා තියෙන වේදනාව දුක දුක් අපි දන්නවා ඉතින්. ඔව් ඒක හරි. අනිත් වෙන්නේ අවුරුදු 26ක කොල්ලෙක් යනවා ජීවිතේ හිතලවත් නෑනේ නේ. එහෙමමනේ භාගයට භාගයක්ම එහෙමමනේ. ඒ කොල්ලමට කලින් ඔය කොල්ලමට කිසිම කතා කරලා අයියා මට ජීවත් වෙන්න ඕන මගේ තැන්කින් දෙන්න දින ආසාවක් තියෙනවා. මට ගේමක් ගහන්න ඕන ඔයාලත් එක්ක ඉතල ඉන්න ඕන මේවා කියලා මට කියන අර ඒ වචනට ගිහින් යනවා කියලා අමාරු. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ තමයි වැඩි කරන්නේ අර වඩා කෝගමියන් අපි අර විශ්වාස නොකරේ අපේ පැත්තේ එක එක කම්පැනි වල දන්නවා ඉතින් එක එක නම් කියන්න ඕනේ අපි නම් ඕනේ ඒක තමයි. සමහර කම්පැනි වලින් එක එක බොරුවම මේ ඔව් අපේ පැත්තේ ගොඩක් මේවට අර උට 50000යි 45000යි 60000යි ඔහොම එක මුදලට එක එක කම්පැනි වලින් යනවා ඒවල ෆිල්ටර් හයි කරා. හයි කරනවා. ආෆ්ටර් සර්විස් නැතුව ඔක්කොම විනාශ වෙලා යනවා නේ. නෑ කී වෙනවා අන්න හරි සර්විස් එක ගන්නවා. වොරන්ටි දෙනවා කියනවා මෙච්චර කියන අවසාන අවුරුද්දක් පතන්නේ වොරන්ටිත් නෑ කම්පැනියක් ඇවිල්ලා මැෂින් එකක් කැඩලා ඒ ළමන්ට සුව වෙලක් නෑ. නෑ අපි 2017 ඉඳලා මල්ලි මේක ලංකාවේ කරන්නේ දැනටත් අපේ අවුරුදු 8ක මේ පුද්ගලයෝ ඉන්නවා. ඇත්තටම අපේ මේ මහත්තුරු ඉන්නවා මේ මැෂින් ඉන්ස්ටෝල් කරගත්ත කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කට්ටියට ගොඩාක් සුවතාවයවල් තියෙන කට්ටිය ඉන්නවා එක එක පැතිවලින්. ඔයාලා කෝල් කරා කිව්ව නේද අපි අර මීරිගම ප්‍රදේශයේ මේ කතා කරා මම ඉස්කෝලේ ටීචර් කතා කරා. ඉස්කෝල් ටීචර් කරා ඒක ෆිල්ම් මරගෝ මම මල්ලි කිසි බයර වෙන්න එපා. අපි කොහොමද රෙන්ඩර් කරනකොට කිසිම වෙලොන්නක අවුරුදු 8ක් විතර මැෂින් එකට තව රිපෙයාර් එකක් කරලා නැහැ කිව්වා. නෑ මැෂින් එකට ජපාන් මේ වෝටර් තෙරපි ජපාන් මැෂින් විතරයි මල්ලි අපි කරන්නේ. මේක මෙඩිකල් ග්‍රේඩ් ඩෝට් අයනයිස් විතරයි කරන්නේ. මොකද ගොඩක් කට්ටිය පේක් දේවල් තියෙනවනේ ලංකාවේ. දැන් ඇත්තටම මේක වෙලා තියෙන එකයි දැන් හැමතැනම තියෙනවා පේක් දේවල්. මේක ෆේක් නෙමෙයි. අපි මේකයි ජපාන් එක විතරක් කරන්නේ. මෙඩිකල් ග්‍රේඩ් ඩෝට් අයනයිස් කියලා තියෙන ජපාන් එකට මේ මෙඩිසින් කවුන්සිල් එකේ අප්‍රූවල් එක තියෙනවා ජපානේ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක විතරයි අපි කරන්නේ. එතකොට ඒකෙන් තමයි මේ බෙනිෆිට් එක හම්බෙන්නේ. එහෙම නැතුව මේ ට්‍රීට්මන්ට් කරපු විදිහට නිකන් අනම්මනම් වලින් මේ කරාට ඒකේ බෙනිෆිට් එක හම්බෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේක ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් වතුරෙන් මේ මැෂින් වලින් මේක කරන්න පුළුවන් කියන එක මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක කරන්න පුළුවන් කිව්වට මිනිස්සු පිළිගන්නේ නැත්තේ අර ඒවට පේක් ඒවා ඇවිල්ලා තියෙනවනේ චයිනීස් ඒවා වෙන බ්‍රෑන්ඩ් ඇවිල්ලා තියෙනවා. ඒවෙන් කරාට මේකේ බෙනිෆිට් එක හම්බෙන්නෙත් නැහැ. ඒක කරන හැටි හරියට කවුරුත් කියන්නෙත් නැහැ. අපි ඒක A to Z මේ වෝටර් තෙරපි එක කරන හැටි කියලා දෙනවා මල්ලි. එතකොට මේ වෝටර් තෙරපි එක හරියට කරගෙන යනකොට අනිවාර්යයෙන්ම සුවතාවය අත්පත් කරගන්න පුළුවන්. මේක මම නෙමෙයි කියන්නේ ඉන්ටර්නැෂනල් වෝටර් කවුන්සිල් එකේ හෙඩ් විදියට හිටපු මොනා හැරිසන් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් තමයි මේකේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙනවා 2012 13 වසරේ කරපු ડોක්ටර් රිසර්ච් එකක්. ඒ රිසර්ච් එකේ කියන විදිහට ලෙඩ රෝග 35කටත් වැඩි ප්‍රමාණයකට මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක බෙටර් කියලා යාලා කියලා තියෙනවා. ඒක හරියට අපේ බොඩි එකේ මේක තියෙනවා ඒක තේරෙනවා දැන් අර දරුවට මේ මුත්‍රා මේක තියෙනවා ඒකනම් ප්‍රගතිය අපි බින්දුවක්වත් පාස් වුනේ නැති පුද්ගලයාගේ මුත්‍රා දැන් මේ මාසෙයි දවස් දෙකක් යනකොට මට කෝල් කරලා කියනවා මහත්තයා දැන් බින්දුව පාස් වෙනවා කියලා. මම කිව්වා මහත්තයා කියන්න එපා මට අයියා කියලා කතා කරන්න කියලා ඉවර වෙලා ඊට පස්සේ මම එහෙම කතා කරා. ඉතින් කිව්වා ඉතින් මටත් ගොඩාක් සතුටුයි. ඉතින් ඔයාලටත් ගොඩක් පිං ඔයාලා පන්සලේ හාමුදුරුවෝ ඊට අමතරව තව අක්කා කෙනෙක් මේකට සෑහෙන මහන්සි වුණා. අනිවාර්යෙන් ඒකතරම කියනවා ඒක ආහාරකේ මහන්සි සෑහෙන මහන්සි වුණා. ඔයාලා සෑහෙන ගේමක් ගහලා කරලා ඉතින් ඒක ගොඩාක් පිං අවුලක් මල මිස් එහෙම කට්ටිය එකතු වෙලා පන්සලේ ස්වාමීන් වහන්සේ කට්ටියම එකතු වෙලා කරපු දෙයට ගොඩාක් පිං. ඉතින් මේ ජීවිතයක් දුන්නා ඔයාලා. ඒකයි ඇත්තම කතාව. ඉතින් මේක මම ඇතරම මේ කතා කරලා එහෙමනේ අර වෙන කම්පැනි අතර මේ ඔයාලගේ මම රෙස්පෙක්ට් කරනවා. මොකද හේතු ඉතින් අර අද ලංකාවේ හැමදේම මුදල් පවාගන්න දේවල්නේ. අනිවාර්යෙන් ඔයාලා කෙලින්ම අපිට කිව්වා මෙහෙමයි අපි වක්කීමක් ගන්නවා මේක බය වෙන්න එපා කියලා ඔයාලා කිව්වා. අපි ඔව් අපිට අත්දැකීම තිබ්බ හින්දා අපි කිව්වේ බය නැතුව මෙහෙම මේ මූත්‍රා බින්දුවක්වත් පාස් වෙන්නේ නැති වකුගඩු රෝගියෙක් කිව්වට පස්සේ අපි නැත්තම් මේක පේක් එකක් නම් අපි බොරුවක් නම් කරන්නේ අපි බය වෙන්න ඕනේ. මොකද ඔයාලා ගොඩාක් සෙට් එකක් එදා ඇවිල්ලා ඉවර වෙලා වීඩියෝ කරලා අපිව ඔක්කොම ගත්තා. එතකොට සුභාස් ලංකා ආයතනේ නැති කරන්න පුළුවන් ඔයාලට. මෙයාලා ඇවිල්ලා මේව ලක්ෂ ගානක මැෂින් එකක් ඉන්ස්ටෝල් කරා. මේ ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඒකෙන් සුව වුණේ නෑ රෝගියා කියන එක එළියට දුන්නේ ගමන් සුභාස් ලංකා කියන ආයතනේ නැත්තරම පුළුවන් නේ. ඔයාලා ඉස්සරහ ගෙන දැන් සෝෂල් මීඩියා දිහා තාක්ෂණයේදී උන් ටිකක් පොල්ලු පිටට වැඩි කරුවේ. ඔව් ලොකු ප්‍රීතියක් එකතු වෙලා කට්ටිය පීම ඔයාලගේ ටීම් හදාගෙනනේ වැඩේ කරේ. එතකොට අපි ගෲප් කීපයක් හදලා අපි සෙට් එකක උදාහරණයක් ගොඩක් අය වැඩ ගත්තා හිටියා. ඒකනේ කට්ටිය ඉතින් මේ ඒ කට්ටියට ලොකු ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් මේ ආයතනේ බොරුයි කියලා. එතකොට ඒකෙත් බය නැතුව මම මේ රිස්ක් එක ගත්තේ දා. අපි මල් කරන කීවා මේ කියන්නේ මල් වලින් අපි කතා කරනවා අපි මේ කරන එක කිසිම තීරණයක් නැහැ.
වැඩක් නැහැ මේ ඉතර කොල්ලගේ අවසාන කාලේ යන අපි නම් කර කොල්ලා විශ්වාස කරනවා නේ. ඔව් ඔව් ඔව්. අර කොල්ලට මාතරයක් මොනවද ප්‍රචාර අපිට හිතන්න අපරාධයක් මේ කරන සමහරට කොල්ලාද ඉන්නවා කියලා තන හිතන්න තිබුණා කියලා. කොහොමද මේ කරමු කියලා තමයි වැඩි කරේ. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මාතෘකාවක් කියන්නේ ඉතින් සාර රිපෝට් වල දැන් තමයි හම්බුනේ මම හිතනවා මේ කරන විදිහට කොරෝනාට පොරියනට ලොකු ප්‍රගතියක් අපිට ගන්න පුළුවන් මේ කියලා. අනිවාර්යයෙන්ම මල්ලි ඩයලයිසිස් කරන්න ඕන නැති තත්ත්වයට ගේන්න පුළුවන් තව ටික කාලයක් යනකොට මේ ටික කාලයක් යනකොට මේ යාගේ තාත්තාත්මේ පොඩ්ඩක් පැහැදිලි මදි වගේ චුට්ට කට් කරලා ගන්නද? අනේ සෝරි මේක අතර පොඩ්ඩක් මේ අපේ සිග්නල් පොඩ්ඩක් අවුල් අඩුයි නේද? ඔයා කැම්ප් එකේ ඇත්තේ මම හිතන්නේ නේද? කැම්ප් එකේ ඉන්නේ නේද? ඒකනේ. පාරේ මේ ඔයවනේ සතුටුයි ඉතින් මේ ඔයාලා කරපු ලොකු පිනක් ඉතින් ඒක උදව් වෙලා කරපු දෙයට අපි ඒකට ඔයාලා මුදලට රෙස්පෙක්ට් කරලා ඉවර වෙලා අපි මේ වැඩේ කරලා දුන්නා මොකද අපිට ඕන උනේ කොල්ලව ගොඩ දාන්න ඇත්තට මේ ළමයව ගොඩ දාන්න මොකද අවුරුදු 26ක ඇත්තටම ජීවිතේ පටන් ගන්න කාලේ කොල්ලෙක්නේ කාලේ එතකොට අනිවාර්යෙන්ම මේ ඇන්ඩ්ලිඩෑන්දී මේ ඉඳලා ඉවර වෙලා ජීවිතේ නැති වෙලා යනවට වඩා එයා දැන් ජීවිතේ විඳින්න එයාට මේ තියෙනවා බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් තියෙනවා දැන් බලාපොරොත්තු ඇත්තටම නැතිලා හිටියාගේ ඇත්තටම නැතිලා හිටියේ ඇත්තටම අර අපි යතාවේ දෙයාගෙම මේ ඇත්තටම මරොත් ආදික ඇටේ කියන්නේ හිටියේ සාතිකේ අතේ ධානය හිටියේ ඉතින් ඔක ලක්මාලියක්වත් කිව්වා අපිට ඉතින් ওই කතාවම මොකද යා ડોක්ටර්ට පෙන්නනකොට ડોක්ටර් කිව්වලු මේක නම් ඉතින් ඔව් මට ලක්මාලිය කිව්වා නෑ මේ කරන්න දෙයක් නෑ අන්තිම තැන තියෙන්නේ කියලා. ඔව් ඊට පස්සේ එහෙම එයාලත් කිව්වා ඉතින් එහෙම මට මේ එහෙම තමයි තිබ්බේ. ඒ වුණාට මේ මැෂින් එක ගැහුවට පස්සේ ඉතින් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා ගැන කිව්ව එකත් සතුටුයි. ඉතින් මොකද අපිට ඒ වචනේත් වටිනවා. මොකද මේ මේක තව පුද්ගලයෙක් ඔයාලා ඒ වැඩේ කළා ඒක රිසල්ට් එක අනිවාර්යෙන් අපි වලට දෙන්න බෑ. අනිවාර්යෙන්ම දැන් අපිට මෙච්චර ප්‍රගතියක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම ඉතින් ඒක සතුටුයි. ඉතින් මොකද මම මේ ෆීඩ්බැක් එක ගන්නම ගත්තේ මොකද මේ ඔයාලකින් ගන්න නැතුව වෙන ගන්න කෙනෙක් නැහැ. ඔයාලානේ මේකට උදව් වෙලා මහන්සිලා කරේ මේ මල්ලිගේ පැත්තේ කට්ටිය. එතකොට ඒ හැටියට එතකොට ඉතින් ඔයාලානේ රිසල්ට් එක දකින්නේ. ඒකට හේතුව තමයි තව දහස් ගානකගේ මේ ජනතාවගේ ඇස් පාදන්න පුළුවන් නම් මේ වකුගඩු රෝගයෙන් දුක් විඳින ඒකනේ වැදගත්ම කාරණාව. ඒක නිසා මම ෆීඩ්බැක් එක විතර තියාගන්නවා. මල්ලි අනිත් කාරණාව තමයි යාළගේ තාත්තට කොහොමද? තාත්තට අර වැඩ කරන්න බෑ හසිත කන්දරයක් එහෙම තිබුණේ මහන්සිය දෙනවා කලන්තය දැන් ඒකින්ද මේ යතෝගේ වතුරක පාවිච්චි කරලා තිනවා දැන් එයාට පාවිච්චි කරන්න අර ඉස්සර කරාම කැරගිල්ල කලන්ත එක මොනවත් නැල්ලු මොනවත් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන මේ යන්න පුළුවන් ලෝ අර මහන්සිය අර එහෙම ඒක මොනවත් නැල්ලු ඒ මොනවත් නැල්ලු නේද? ඉතින් බලන්න කොච්චර පිනක්ද කියලා ඔයාලා එක ගලින් කුරුල්ලෝ 3 දෙනෙක්ම වගේ 4 දෙනෙක්ම බාලා තියෙනවා. මොකද එයාගේ මල්ලි තාත්තා එයා. ඔව් දෙනාම වකුගඩු රෝගනේ. 3 දෙනා. ඉතින් 3 දෙනා මල්ලිටත් හොඳ ඇති නේද? කොහොමද එයාගේ මල්ලිට හොඳයි කිව්වනේ මවුලක් නැහැ කිව්වද මං යනකොටත් ඒ මල්ලි එයා වෙන වතුර බෝතලයක් අරන් ගිහලා ඒ කාමරේට යන ඒකම තමයි පාවිච්චි කරන්නේ ඒක ඉතින් හරි හරි ඒක තියෙන ඒවා සියලුම දේවල් කරන්නේ ඒ වතුරෙන් කිව්වා ඒකින්ද අර ඔයාලා දුන්නු මේ මේවා ටික හරියට මෙයාලා හැදෙයි කරනවා නේද? අපි අර කිව්වට කරන්න ඕන විදිහට කරනවා. ඒක තමයි ආවඩ කියන්නත් ඒක අර හිතටම අරගෙන ඒක මේක අර අදිෂ්ඨානෙන් වැඩි කරනවා නේද? නෑ ඒක තමයි වෙන්න ඕනේ. ට්‍රීට්මන්ට් එක කරන්න හැටි අපි කියලා දුන්න එක ඒකයි ඒ විදිහට කරාම හැබැයි කිව්වා මට මේ සම්පූර්ණ වලක එකමාරකට සම්පූර්ණ ලෙක්චර් හදනවා කියලා පාවිච්චි කරන හැටි සියලුම දේවල් කරා කියලා ඉතින් මම ඔයාලා වැඩේ කරද්දී ඔක මැදිහත් වුණාට මේ මං හිටියේ නෑනේ ඔයාලා කරලා යනකොට වීඩියෝ කෝල් එකෙන් බල නීටියේ නේද? ඔව් මේ අර වැඩේ මැදිහත් වෙලා වැඩේ කෙරෙව්වා උනාට මට එතන සහභාගී වෙන්න බැරි වුණා. ඒක තවල නැහැ අපි කොහොමද වැඩේ කරන්නේ ඒක හරි මේ ඊට පස්සේ අක්කත් මට කිව්වා මල්ලි මෙහෙමයි මහතුලාරිම හොඳයි මේ ඒක උපදෙස් ටික ඔක්කොම ටික මට කියන මං ඒක ඇහුවා මේ මං කොහොම මේක අක්කේ ඔයාලා වැඩ කරන දිහාගත්තට පාවිච්චි කරන දිහාගත්තට මේක කරන්නේ කොහොමද මොකද අනේ නෑ මල්ලි මෙහෙමයි මේ මහතුරු පැය එකමාරකට ලොකු දේශනයක් දුන්නා මෙහෙම කරන්න ඔව් ඒ දාලා නැහැ මොන හරි බොතල කතා කරන්න කියලා තොළු ඕනම වෙලාවක නෑ අපි ඕන වෙලාවක කතා කරන්නත් කිව්වා. අනිත් එක මල්ලි එදා අපිට පොඩක් රෑ වුණා. හේතුව තමයි මේ අපි අර ඔයාලා ඩොනේට් ටිකක් කරපු හින්දා අපිටත් ඕන වුණා තවල් රුපියල් 10000 20000ක් අනිවාර්යෙන් ඉතුරු කරලා දෙන්න. අපි ඒ ප්‍රෙෂර් පම්ප් එක පොඩි එකක් දාලා ඉවරලා වැඩේ කරන්න හැදුවා හරි ගියේ නෑ. ඊට පස්සේ ඒක ආයෙ ගලවලා අලුත් එකක් ගෙනල්ලා දාන්න ඉතින් රෑ වුණා ටිකක්. ඒත් අපි ඔක්කොම ටික තෙරපි එක කරන විදිය ඔක්කොම A to Z කියලා දීලා තමයි ඉවර කරේ වැඩේ. ඔව් මේ අර අපිට ඉතින් අර හෙල්න අවුල් ඉතින් අර කට්ටිය වල රෑ ඉඳලා කියන අප අපිට වස්නා මොකද ඉතින් අර වල ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා ඒක නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි එන්න උමනාවකුත් තිබ්බ මල්ලි ඒකින් දාවා. ඉතින් මෙත්තටම සතුටුයි. ඉතින් බලන්නකො මේ ජීවිතේ
අපි එයාට දුන්නා එතන ඔයාලට වැඩියට අපිට සතුටුයි. මොකද දන්නවද අපි දැන් උදේවල් මේ මොකද දකින්නවනේ එතන. දකින්නවනේ. දැන් අපේ ගමේ ඉතින් අපිට ඇස් දෙකට පේනවා. ඒතකොට අපිට කාටවත් දැන් ඕන කෙනෙකුට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් අපි මෙන්න මෙහෙම දෙයක් කෙරුවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ දෙදේට මේක හරියටම හරි. හරි. මොකද ඇත්තටම බය නැතුව මටත් මේ ලොකු ගෲප් එකක් හිටියානේ. ඒකේ රිස්ක් එක මට මුලින් තියෙනවා. මොකද මම බොරුවක් කරනවා නම් මම බොරුවක් කරේ නැති හින්දා මම බය නැතුවම වැඩේ කරලා ආවේ එකයි කොහෙවත් පැකිලෙන්නේ නැහැ. ඉතින් ඒ වඩා මට මල්ලි වල කැම්පේන් එක මම හිතන ඔයාලට තමයි මම කතා කරේ හැබැයි. මට තමයි කතා කරන්න ඇති මම සුභාස් ලංකා හෙඩ්සෙට් සතන හර්ෂ. මේ ඒක තමයි ඊට පස්සේ කතා කරලා මේ ඔයත් මට ඊට පස්සේ අපි මේකේ කට්ටිය හරහා ඉතින් අර කීපයක් දුන්නනේ අපි මේ නම්බර්ස් කීපයක් දුන්නා ෆීඩ්බැක් ගන්න ඕන කීපකේ තියෙනවා YouTube channel එකක් තියෙනවා. සුභාස් ලංකා කියලා YouTube channel එකක් තියෙනවා. අපේ SL Health කියලා Facebook page එකක් තියෙනවා. සුභාස් ලංකා කියන එක කෙටි කරලා SL Health කියලා දාලා තියෙන්නේ. සුභාස් ලංකා කියන එකේ YouTube channel එකක් තියෙනවා. ඒකේ ගිහිල්ලා බලන්න මේ ජලයෙන් ඔයාලා කවදාවත් දැකලා නැහැනේ තෙල් දිය වෙනවා. ඒ කියන්නේ වතුරේ තෙල් දිය වෙනවා දැකලා නැහැ. අපි තල තෙල් දාලා ඉවර වෙලා අපි හදිසියට තල තෙල් දාලා තමයි පෙන්නන්නේ. බොන්ඩ් එක පොඩ්ඩක් පොල් තෙල් වලට වඩා වෙනස් හින්දා. එතකොට තල තෙල් දාලා පෙන්නනවා. තල තෙල් උනත් වතුර දිය වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. අපි මේ වීඩියෝ එක කරලා තියෙනවා බලන්න. නෝමල් ටැප් වෝටර් වෙල් වෝටර් දාලා ඉවර වෙලා වතුර දාලා පෙන්නනවා දිය වෙන්නේ නැහැ. අර තෙල් ලේයර් එක උඩට යනවා වතුර පල්ලෙහාට යනවා ඝනකම වැඩි නිසා. ඝනත්වය වැඩි නිසා. ඊට පස්සේ අපි ඇල්කලයිස් වෝටර් වලට මේ මැෂින් එකෙන් ජපන් වෝටර් තෙරපි කරන මැෂින් එකෙන් අරගෙන දානවා. තල තෙල් ටික දිය වෙනවා බලාන ඉන්නකොට. ඉතින් එහෙම වීඩියෝ එකක් දාලා තිනවා බලන්න YouTube එකේ අපේ SL Health කියන Facebook page එකෙත් අපි ඒක දාලා තියෙනවා. ඊට අමතරව මේ සුභාස් ලංකා කියන YouTube channel එකෙත් දාලා තියෙනවා. ඉතින් ඒවා බලන්න ඔයාලා ඒකත් වැදගත් වෙයි. මොකද කොලෙස්ටරෝල් වලට එහෙම ඊට අමතරව heart patient ලට ගොඩාක් මේක better. ඒකට හේතුව කිරීටක දමනි වල තැම්පත් වෙලා තියෙන LDL කියන bad cholesterol එක ඔක්සිඩයිස් වෙන එක මේ නවත්ත ගන්න පුළුවන් මේ ORP කියනගේ oxidation reduction potential කියනගේ minus ගේනකොට. එතකොට මේ මැෂින් එකේ ORP යගේ minus ගේනවනේ. සාමාන්‍යයෙන් 300 400 අතර minus ගේනවා. මේ minus ගේනකොට oxidative stress එක අපේ body එකේ ඉවත් වෙනවා. මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි ලෙඩ රෝග වැඩි වෙන්න ප්‍රධානම හේතුව. හැම රෝගයකටම මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි හැම ඕගන් එකම ඩැමේජ් කරන්නේ. ඉතින් අන්න ඒක වළක්වන එක තමයි මේ අර ලෙඩ රෝග 35කට විතර ගුණදායකයි කියලා දාලා තියෙන්නේ මේ ડોක්ටර් රිසර්ච් එකේ. ඉතින් අන්න ඒක තමයි මේකේ ඇත්තම ප්‍රධාන හේතුව. ඉතින් ඒකට ඉතින් අර මේ මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් එකක් වෙන්න ඕනේ මේ ජපාන් වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙන. අපි ඒව විතරයි කරන්නේ. එහෙම නැතුව නිකන් ওই පේක් ඒවා ගහලා ඉවර වෙලා මේ පොඩි මුදලක් ලාභය බලලා ඉවර වෙලා පේක් එකක් ගහගෙන මේ මැෂින් එක වැඩ කරන්නේ නැහෙනි හරියට මේක බොරුවක් නේ කිව්වට වැඩක් නැහැ. ඊළඟ කාරණාව තමයි මල්ලි ડોක්ටර්ස්ලා එහෙම කියනවා පිරිසුදු වතුර බොන්න කියලා. සමහර ડોක්ටර්ස්ලා කියනවා වතුර බොන්න ඕනේ ලීටර් 3ක් 3.5ක් බොන්න ඕනේ කියලා කියනවා. ඒතර මේ එහෙම කිව්වට ඒ වතුර කන්ඩිෂන් එක මොකද්ද කියලා යාලා කියන්නේ නැහැ හරියට. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා පිරිසුදු වතුර බොන්න කියලා කියනවා. ඒතකොට ගොඩක් අය හිතනවා ඉතින් අපි මේක කාටවත් මඩක් ගහනවා නෙමෙයි වෝටර් බෝඩ් එකේ වතුර පිරිසුදුයි කියලා බීමට. හැබැයි බීමට නෙමෙයි පරිභෝජනය සඳහා තමයි වෝටර් බෝඩ් එකේ ජලය තියෙන්නේ. මොකද හිතලා බලන්නකෝ සෝස් එක කොහෙද කියලා. එක්ක කැලණි ගඟ. කැලණි ගඟේ මොනවද නැත්තේ? එක්ක මහවැලි ගඟ. කැලණි ගඟේ টয়ලට් හැමදේම ඕකට ගිහින් කැම් වෙලානේ තියෙන්නේ. නැති දෙයක් නැහැ. බැලුවෝ හැමදේම තියෙනවා ඒකේ. මහවැලිකගෙත් එහෙමයි හැමදේම තියෙනවා. ඔය වගේ අපේ සෝස් එක වතුර දැන් ජල මූලාශ්‍ර ගත්තාම ඒ ජල මූලාශ්‍ර හැම එකක්ම පිරිසුදු නෑනේ. ගොඩක් අපිරිසුදුයි. එතකොට ඒක ඒ වතුර අරගෙන දැන් ලංකාවේ ඇත්තටම ප්‍රාථමික සිස්ටම් එකක් නේ තියෙන්නේ වෝටර් බෝඩ් එකේ. ඇත්තම කතාව. ඉස්සෙල්ලාම අරගෙන ඕක ලොකු ටැංක් එකකට දාලා ඉවර වෙලා ඇලම් දානවා. අලුහුණු දාලා ඉවර වෙලා අර මඩ තට්ටුව පාත් කරගන්න ඇලම් දානවා. ඊට පස්සේ ඇලම් කියන්නේ භාෂ්මික මාධ්‍යයක්. අලුහුණු කියන්නේ අපිට හොඳ දෙයක්ුත් නෙමෙයි. ඉතින් ඒක ඒ සිස්ටම් එකට ඒක කරනවා. මේ ඊට පස්සේ ඊළඟ අවධියේදී ඔක ගල් ලේයර් එකකින් වැලි ලේයර් එකකින් යවලා අරගෙන පිටිපහදු කරනවා. පිටිපහදු වෙනවා යම් කිසි මට්ටමකින් පිටිපහදු කරලා අරගෙන ඊට පස්සේ ඔකට දානවා ක්ලෝරින්. ඉතින් ක්ලෝරින් කියන්නේ ආම්ලික මාධ්‍යයක්. දැන් හිතන්නකෝ ක්ලෝරින් කියන්නේ කොච්චර ඇඟට ගොඩාක් හොඳ දෙයක් නෙමෙයිනේ. මොකද දන්නවද ටයිල් එකකට ක්ලෝරින් දැන් අපිට টয়ලට් වොෂ් කරන්නත් ක්ලෝරින් ගන්නවනේ. වොෂ් කරන්නත් දානවා. ඒ টয়ලට් වල හිතන්නකෝ ටයිල් එකට මොකද වෙන්නේ කියලා ටයිල් එක පිච්චෙනවා. ඒතොර අපි කිඩ්නි වලට එහෙම මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. නිකම්ම ගොඩක් අය ජනතාව මම මේ අතරම මේක කියන්නේ මේ කාටවත් මේ අපේ මහ ජනතාව සුවපත් කර ගැනීමේ අදහසින් විතරමයි මම මේ කියන්නේ. හිතලා බලන්න ගොඩක් අය ටැප් වතුර නිකම්ම බොනවා. මේ
කිසිම මේ අපි දුර හිතන්න ඕනේ සරල දේවල් අතර ඔය. ඔව් මම කියන්නේ මේ සරල දේවල්. නිකම්ම ටැප් වතුර බොනවා. ටැප් වතුර බිව්වහම ඒ ටැප් වතුරේ තියෙන බීමට සුදුසුයි කියලා නෙමෙයි ඇත්තටම ඔක තියෙන්නේ. ඇත්තම කතාව තියෙන්නේ ඔක මේ පරිභෝජනය සඳහා සුදුසුයි කියලා. නැත්නම් මේ දැන් වකුගඩු රෝගියෙකුට නිකම්ම වතුර බොන්න කියනවනේ ටැප් වතුර තියෙනවා නම් ගෙදර ටැප් වතුර බොන්න කියනවනේ. නෑ එහෙම කියන්නේ නැහැ. වකුගඩු රෝගියෙකුට කියනවා ෆිල්ටර් වතුර බොන්න කියලා. වකුගඩු රෝගියෙක් විතරක් නෙමෙයි මල්ලි එතන ෆිල්ටර් වතුර බොන්න ඕනේ. මුල ඉඳලම අපේ වකුගඩුව ආරක්ෂා කරගන්න පුළුවන් නම් මොකද අපේ කිඩ්නි වල තියෙන විශේෂත්වය තමයි ප්‍රශ්නේ තමයි කිඩ්නි 60 65 ඩැමේජ් වුණාට පස්සේ තමයි එළියට සිම්ප්ටම්ස් එන්නේ කොන්දරි දෙන්න ගන්න කකුල් ඉදිමින්න ගන්න මේ කාරණා එළියට එන්නේ මේ වේදනාවල් එළියට එන්නේ 60 65 ඩැමේජ් වුණාම එතකොට එයා ඩයලයිසිස් කරන මට්ටමට ළඟා වෙලා ස්ටේජ් 3 පැනලා ස්ටේජ් 1 2 3 4 කියලා තියෙන 5 කියලා තියෙනවනේ එතකොට ඔය ස්ටේජ් මේ හතරක් විතර පැනලා තමයි අඳුරගන්නේ මෙයාට වකුගඩු රෝගයක් තියෙනවා කියලා. එතකොට ඉතින් එයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා. ඊට පස්සේ එන්න ක්‍රියේටිනින් ලෙවල් එක වැඩි වෙලා මොකද ස්ටේජ් එකෙන් මේ අනිත් පැත්තට යන්නේ මේක. ඔව්. එතකොට ස්ටේජ් එක අනිත් පැත්තට ගියාට පස්සේ ඩයලයිසිස් කරන තැනට එනවා. දන්නේම නැතුව ඉතින් රෝගියෙක් බාටපත් වෙනවා. දවස් දෙකෙන් තුනෙන් ඩයලයිසිස් කරන්න වෙනවා. ජීවිතේ විඳවන්න වෙනවා. ඉතින් මම කියන්නේ මේක අහන්න පුළුවන් නම් කෙනෙක් අහලා ඉවර වෙලා සූපත් වෙන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ බොඩි එකේ 60% අපේ ගෲප් එකේ පොඩි අරහතක් ආවා. දැන් අර මල්ලිට කරමු දැන් අපි පොඩි මේ කතාවනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඔය කතාව වුණා මොකක් හරි කට්ටිය ගමේ කට්ටිය එකතු කරලා මොකක් හරි කම්ප්‍රස් එකක් දාලා ඔයාලා කවුරු හරි ගෙන්නලා පොඩි දෙනවා අපි එන්නම් කොහොමද අපි මේක ගැන විස්තරයක් අපි කරමු ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ කට්ටියගේ දැස් පාදමු ඒක ලොකු පිනක් ඔයාලට. ඉතින් මම කියන්න ගත්තේ මල්ලි ඉතින් එතකොට මෙන්න මේ කාරණා නිසා අපේ බොඩි එක ඩැමේජ් වෙන එක මොකද අපේ බොඩි එකේ 60 65ක් තියෙන ජලය බ්ලඩ් වල වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. එතකොට ජලයේ කන්ඩිෂන් එක හරියටම අපේ තියාගත්තොත් හොඳ ලෙවල් එකේ තියාගත්තොත් ලෙඩ රෝග වල විශාල ප්‍රමාණයක් සුවපත් කරගන්න උදව් වෙනවා මේක. උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් මේ අර රෝගියෙක් වෙලා ඉන්න කලින් ඇත්තටම දැන් රෝගීන්ට විතරක් නෙමෙයි මේක මල්ලි ඇත්තටම හොඳ. ඒකත් පොඩ්ඩක් දවලා දැනගන්න එක හොඳයි. මේක මේ රෝග වලින් තොරව ඉන්න ගොඩක් වැදගත් වෙන මේ ප්‍රොඩක්ට් එකක් තමයි මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක. අපි රෝග හැදුනට පස්සේ බෙහෙත් කන්දක් බිබී ජීවත් වෙන එකනේ කරන්නේ. මොකද අපේ ලංකාවේ සිස්ටම් එක තමයි සාමාන්‍යයෙන් අවුරුදු 35 40 වෙනකොට හાર્ඩ් වර්ක් නේ. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා යාලා ගයක් හදා ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. සෑහෙන මහන්සියක් වෙනවා. එතකොට ඒ දවස්වල කන බොන දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. දැන් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් එහෙමයි, ඉගෙන ගත්ත නැති කෙනෙක් වුණත් එහෙමයි. මේ දෙකම දෙන්නටම බලපානවා මේක. මොකද ඉගෙන ගන්න ලෙවල් එකේදීත් එයාට ලොකු මුදලක් අතේ නැහැ. කොහෙන් හරි කනවා, කොහෙන් හරි බොනවා, වතුර ටිකක් බොනවා ඉන්නවා. එතකොට එයා දන්නේම නැතුව ඕන රෝග ඒක තමයි අවුරුදු 40 45 වෙනකොටනේ ගොඩක් අය ස්ටේබල් වෙන්නේ ලංකාවේ. ගයක් හදාගෙන වාහනයක් අරගෙන පොඩ්ඩක් ස්ටේබල් වෙන්නේ. ස්ටේබල් වෙලා අනිත් පැත්ත හැරිලා බලනකොට එක පැත්තක් ඩැමේජ් වෙලා හොඳටම විඳින්න කාලයක් නැහැ. විඳවන්න වෙලා තියෙනවා. මොකද බෝන වුණ රෝග එකක් දෙකක් ඇවිල්ලා බෙහෙත් කන්දක් බිබී ජීවත් වෙන්න වෙලා තියෙනවා. අවුරුදු 40 45 50 වෙනකොට ගොඩක් අයට බෝන වුණ රෝග තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මම ඒක එවිඩන්ස් එකක් කියන්නම්. ලංකාවේ මරණ 100ක් සිද්ධ වෙනකොට දැන් 83ක් මිය යන්නේ බෝනෝන රෝගයක් නිසා. ඉතින් මේක ලොකු කාරණාවක් ලංකාවේ. ඉතින් ඒක දැන් මේ මෑතකදී වැඩි වුණා ඒක 88ක් කියලා 88ක් කියලා ડોක්ටර් කෙනෙක් මෑතකදී ප්‍රකාශ කරා. ඉතින් මේ ගවර්න්මන්ට් එකේ මේ එවිඩන්ස් එක කතා කරන්නේ. ඉතින් බෝනෝන රෝග නිසා තමයි ගොඩක් අය මේ යන්න ප්‍රධාන හේතුව. ඒකනොත් heart attack පළවෙනි එක ඊළඟට කැන්සර් දෙවෙනි එක වෙලා තියෙනවා. ඒතකොට කැන්සර් ගැන කිව්වොත් එහෙම 1931 දී ડોක්ටර් ඔටෝ හෙන්රිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. එයාට නොබෙල් තයාගේ වරම් ලබන ජර්මන් ජාතික ડોක්ටර් කෙනෙක්. එතකොට එයා කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන. එකක් බොඩි එක ආම්ලික වීම, සෛලය ආම්ලික වීම, අනිත් එක ඔක්සිජන් ඌනතාවය. මේ ඔක්සිජන් ඌනතාවයයි බොඩි එක ආම්ලික වීමයි දෙකම රිකවර් කරනවා මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එකෙන්. ඉතින් කැන්සර් පේෂන්ට්ලටත් විශේෂයෙන්ම මේ ඇල්කලයින් පානය කිරීම සුදුසුයි. අය සුභාස් ලංකා කියන YouTube channel එකේ සහ SL Health කියන Facebook page එකේ දාලා තියෙනවා මල්ලි අපි. දැනට අවුරුදු 4කට 5කට කලින් මේ කැන්සර් මේ පේෂන්ට්ලා එන්න වැඩි වෙන්න ගත්තනේ ලංකාවේ. ඒකට මේ කැන්සර් පේෂන්ට්ලා දවසකට 88ක් විතර හොයා ගන්න 86ක් 88ක් විතර හොයා ගන්න කාලේ දවසකට 35 40ක් මිය යන කාලේ. අවුරුදු 4කට 5කට කලින් මම වීඩියෝ එකක් දාලා තිබ්බ මල්ලි ගමේ කැන්සර් වැඩි වෙන්නේ කොහොමද කියලා. කියන්නේ ගමේ මිනිස්සු දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ගොඩක් අය අහලා තියෙන්නේ කන බොන දේවල් නිසා කැන්සර් හැදෙනවා කියලානේ වැඩිපුරම කෙටි ආහාර පාන අනම්මනම් හින්දා.
ඒකේ ඇත්තක් තියෙනවා අනිවාර්යයෙන්ම ඇත්තක් තියෙනවා හරිද ඔතන ගම්බද මෙහෙම නිකන් ගම්බද මිනිස්සු උදේට කුඹර කරනවා හවසලා ගෙදර එනවා තියෙන දෙයක් කනවා තියෙන දෙයක් බොනවා සෞඛ්‍ය වෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ නේ ඒක නිසා වැඩ නෑ නෑ ඒකින්ද නෙමෙයි කැන්සර් වැඩි වෙන්නේ ගමේ මිනිස්සු ඔව් මේ ඔය බෙඩ්රෝග ගොඩක් අපෙන්ද හේතුව මේ ගම්බද වල වැඩි වෙන්නේ ඕක තමයි හේතුව අර මිනිස්සුන්ට ඇත්තටම හරියම දැනුමක් නැහැ නෑ ඒකටත් වඩා මල්ලි මම ඒක මම ඔයාලා කවුරුත් හිතන්නේ නැති පැත්තක් කියන්නම් ඒක තමයි අපි එළියට දාලා තිබ්බේ ඒක ඒ වීඩියෝ එක පුළුවන් නම් මේක අහන කෙනෙක් බලන්න අනිවාර්යයෙන් SL Health Facebook page එකට ගිහිල්ලා කැන්සර් වැඩි වෙන්න හේතුව මොකක්ද කියන එක ඒකට හේතුව තමයි මල්ලි දැන් ඔය මේ ටවුන් වල බද ඉන්න අය තමයි ජරාව ටික ඔක්කොම කන්නේ ඇත්තම කතාව කෙටි ආහාර පාන කන්නේ රයිස් කොත්තු අනම්මනන් ඒ කියන්නේ නැවත බදිනලා දානවා මේ රසකාරක ඔක්කොම කන්නේ ටවුන් වල මිනිස්සු ගම්බද මිනිස්සුට කැවෙනවා ටිකක් අඩුයි හැබැයි ඒත් කැන්සර් තියෙනවනේ හැමෝම ડોක්ටර්ස්ලා හැමෝම කතා කරන්නේ කැන්සර් වැඩි වෙන්න ප්‍රධාන හේතුව ওই ටිකනේ ප්‍රධාන හේතුව. එතකොට හැබැයි ගමෙත් කැන්සර් හිතන් හැදින්න බෑනේ මම ඒක කල්පනා කළා දැනට අවුරුදු 4කට විතර කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ තියෙනවා මල්ලි මේ ඔයාලා බලන්න ඔයාලා ගෲප් වල දාන්න. ඒ වීඩියෝ එකේ තියෙනවා මේ කැන්සර් වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඇපලටොක්සින් කියලා උග්‍ර පිළිකාකාරකයක් ආවා. ඔයා අහලා ඇති මේ ඇපලටොක්සින් කියන උග්‍ර පිළිකාකාරකය පොල් තෙල් වල තියෙනවා කියලා තමයි මුලින්ම හොයාගත්තේ. මේක පොපියුලර් වුණේ. හැබැයි මේක පොල් තෙල් වල විතරක් නෙමෙයි මල්ලි තියෙන හැම ධාන්‍යයකම ඇපලටොක්සින් කියන ඇෆ්ලැජිලස් ප්ලේවගනේ ඇෆ්ලැජිලස් ප්ලේව ඇෆ්ලැජිලස් පැරසයිටිකල් කියලා වර්ග දෙකක් පුස් හැදෙනවා. ඔයා දැකලා ඇති මිරිස් කරල දෙකට කඩනකොට ඇතුලේ සමහර වේලිච්ච මිරිස් කරල දෙකට කඩනකොට ඇතුලේ පුස් එකක් යනවනේ කොළ පාට කහ පාටින් යුක්ත. තියෙනවා. ඒ ඇෆ්ලැජිලස් ප්ලේවගනේ උග්‍ර පිළිකාකාරකයි. ඕවා කනකොට අපිට කැන්සර් කාරක වැඩි වෙනවා. ඊට අමතරව කුළු බඩු වල මේ ඊටාම ඉක්මනට පුස් හැදෙනවනේ. මොකද කල් තියා ගන්න සිස්ටම් එක මේ අර ඩිහයිඩ්‍රේට් සිස්ටම් වලට කල් තියා ගන්නව නෙමෙයිනේ. මේ කල් තියා ගන්න සිස්ටම් එක වහින කාලෙට කල් තියා ගන්න හදනකොට ගමේ ගොඩේ අය වේලලා මේව කල් තියා ගන්න හදනකොට මේවා පුස් හැදෙනවා. එතකොට මේ පුස් පිටින් අපිට බෙන්ඩ කරලා අපේ ආහාරයට එනකොට එතකොට කැන්සර් හැදිලා කැන්සර් අවදානම් වැඩි වෙනවා මොකද ඇෆ්ලැජිලස් පැරසයිටිකල් කියන්නේ ලෝකේ තියෙන උග්‍රම පිළිකාකාරක. එතකොට ඒක නිසා කැන්සර් හැදෙන ප්‍රවණතාවය වැඩි. ඊළඟ කාරණාව තමයි පොල් තෙල් හදනකොට පොල් තෙල් වල කොප්පරා අපි වේලනවනේ. කොප්පරා වේලනකොට ඔයාත් දැකලා ඇති මාත් දැකලා තියෙනවා අනන්තවත්. ඒක පුළුවන් නම් ඇත්තටම සාමාන්‍ය මේ ලොකේෂන් වල මහත්තුරු ඇත්තට මේක හොඳට හොයලා බලලා ඉවරලා පුස් හැදෙන එක වළක්ව ගන්න උත්සාහ කරනවා නම් හොඳයි. ඒ පුස් හැදිලා තියෙනවා අයින් කරලා හදන්න. ඒ පුස් පිටින්ම හදිස්සියට ඒවා අර මේ කිලෝ 100 එකවර 500 200 එකවර ලොකු මැෂින් වලට දාලා තලලා මේ තෙල් හදනකොට ඒවැ සම්පූර්ණයෙන් කොළ පාට කහ පාට යුක්ත පුස් එක හැදිලා තියෙනවා. නේද දැකලා තියෙනවා කොප්පරා වල හැදෙනවා පුස් අර වේලන්න දාලා තියෙන පොල් වල ඒක තියෙනවා. අපේ ගෙවල් වල වේලන ටිකත් ඔය පොට්ටෙක් හැදෙනවා. ඒක මහා පරිමාණයකට කොහොම හැදෙන්නේ ඕනද? හැදෙන කොහොමද හැදෙනවා මම දැකලා තියෙනවා. ඒ තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. ඒවැ අපි ඒ දවස්වල අර පොල් තෙල් වල ඇපලටොක්සින් තියෙනවා කියලා ඉවරලා කඩවල වල පොල් තෙල් ගන්න නැතුව ගිහිල්ලා ලොකේෂන් වලින් ගත්තනේ. ඒ ලොකේෂන් වල ඒවා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ගොඩක් අයට තේරෙන අය ඉන්නවා. මේ තේරෙන්නේ නැති නිසා එයාලා ගන්නවා මෙතනින් හොඳයි කියලා. හැබැයි එතනත් කැන්සර් කාරක තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ මෑතකදී අර පොඩි ළමයින්ට දෙන මේ ධාන්‍ය වර්ග මොනවද ත්‍රිපෝස වල මේ ඇපලටොක්සින් තියෙනවා කියලා ඉවර වෙලා කන්නත් එපා කියලා බල්ක් එකක් අයින් කරා මං හිතන්නේ. ඒ ත්‍රිපෝස වල හැදෙන්න හේතුව තමයි මල්ලි ත්‍රිපෝස හදන්නේ ධාන්‍ය වලින්නේ. එතකොට ඔය ධාන්‍ය කඳු ගහලා තියෙන්නේ සාමාන්‍යයෙන් කිලෝ 1000 2000 5000 ගහලා තියෙනවනේ කඳු. එතකොට දැන් මම දැන් කැකිරාවේ හදට තැනක් තියෙනවා මම ඔතනින් වයිස්ලා ගෙදර මාත් එක්කලා තියෙනවා එහෙම සිද්ධියක්. එහෙම තියෙනවනේ. එතකොට මල්ලි දැන් ඕවට ගන්න කෝන් ෆ්ලවර් මොනවද මේ ඇට තියෙනවනේ මොනවද මේ බඩ ඉරුඟු ඇට. බඩ ඉරුඟු ඇට කල් තියා ගන්නකොට හරියට මේ කියන්නේ විජලනේ උනේ නැති වුණොත් එහෙම වියලුනේ නැති වුණොත් එහෙම පුස් හැදෙනවා. එතකොට ඒව පිටින් දාලා හදනකොට උග්‍ර පිළිකාකාරක කැන්සර් තමයි අර ළමයි ත්‍රිපෝස කියලා කෑවේ. ඉතින් කැන්සර් වැඩි වෙන්න ප්‍රධාන හේතුත් ඕවා බලපාන්නත් පුළුවන්. මම කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමෙයි මේ සමාජෙ කොට දාගන්න මම මේ කතා කරන්නේ. ඊළඟ කාරණාව තමයි තව ධාන්‍ය වර්ග කීපයක් දානවනේ. ඒ ධාන්‍ය වලත් ඔක තියෙනවා. එතකොට ගෙදර කොටලා හදලා ගන්න අයට පුළුවන් මිරිස් ටික ගන්නකොට මිරිස් දෙකට කඩනකොට ඒ පුස් එක තියෙනවා නම් අයින් කරගන්න. අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ වේලන එක හොඳට අවුවේ දාලා වේලන්න ඕනේ වහින කාලේ වේලනකොට ඒ ප්‍රශ්න. එතකොට මල්ලි ඔන්න වගේ කාරණා නිසා තමයි කැන්සර් වැඩි වෙන්නේ. අනිත් එක තමයි ගෙදර වුණත් ඔයාලට 3-5 හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. එහම හැමෝටම හදා ගන්න බෑ. මේ ආයතන වලින් කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් ඒවා හොඳට චෙක් කරලා බලලා ඒ පුස් වගේ තියෙන දේවල් අයින් කරලා ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එතකොට කැන්සර් අවදානම අවම කරගන්න පුළුවන්. ඊට අමතරව ගෙදර කුස්සියේ තියෙන කුළු බඩු ටික සතියකට සැරයක්වත් හොලවන්න ඕනේ.
පුස් හැදෙන එක වළක්ව ගන්න. එකම විදිහට තිබ්බම පුස් හැදෙනවා. ඒක හොඳට වේ මොකද අපි උදේ හවස මේක ඇරලා වහනවනේ. එතකොට මේකට අර හියුමිඩිටි එක ගිහලා මේක යනවනේ ගිහලා ඉවර වෙලා තෙතමනිය ගිහිල්ලා මේකේ වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටිකත් බලපානවා කැන්සර් වැඩි වෙන්න ප්‍රධානම හේතු විදියට. ඒක නිසා ඉතින් ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න සහ මේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාලට තේරෙයි මේ කැන්සර් වැඩි වෙන්න මොන ප්‍රධාන හේතු මොනවද කියලා. ඉතින් එතනනුත් ගොඩ යන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ජපන් ඕට තෙරපි එකක් තියෙනවා. අර මම කලින් කිව්වේ ડોක්ටර් මේ ඔටෝ හින්ඩිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. එකක් ශරීරයේ ආම්ලික වීම අනිත් එක ඔක්සිජන් ඌනතාවය. මේ දෙකම රිකවර් කරනවා මේ මැෂින් එකෙන්. ඊට අමතරව ඒ ડોක්ටර්ට නොබෙල් තියාගේ හම්බ වෙනවා 1931 දී මේ කිව්ව කාරණාව සත්‍ය නිසා. ඒතරේ මේ ලොකු දෙයක් වෙනවනේ ඒක අර සල්ලි දීලා කාට නිරෝගීකම ගන්න බෑ නම් ඔයාලෙන් ගන්න පුළුවන්. චර තිබ්බත් නිරෝගීකම ගන්න බෑනේ. මම අර මේ මේකෙදිත් අර මිස්ටර්ත් මං කිව්වේ ගොඩක් ගෙවල් තියෙනවා මල්ලි මෙහෙම හිතන්නකෝ. දැන් දුප්පත් කෙනාට ප්‍රශ්නයක් තියෙනවා කියන්නකෝ. හැබැයි ලංකාවේ ඉන්නවා වාහනයක් දෙකක් ගෙදර තියෙන තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගත්තට මහත්තුරු ගෝණ තරම් ඉන්නවා. හැබැයි එයාලත් ගොඩක් අය වතුර කොහෙන් හරි පොඩි ප්‍රාථමික ෆිල්ටර් එකකින් බොන අය ඉන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් ඉන්නේ නිකම්ම ටැප් වතුර අරගෙන බොන අය. දැන් උණු කරලා බොනවා කියන එක 100% සාර්ථකම වේදයක් නෙමෙයි. මොකද උණු කරලා බොනවා කියනකොට ජලයේ තියෙන කන්ඩිෂන් කීපයක් නැතිත් වෙනවා. මොකද good minerals මේ ජලයේ තියෙන උණු good minerals ඉවත් වෙනවා. ඊට අමතරව උණු කරලා බිව්වා කියලා ඉවර වෙලා වෛරස් බැක්ටීරියා යම්කිසි මට්ටමකින් විනාශ වෙනවා. තාපදායී වෛරස් බැක්ටීරියා ඉතුරු වෙනවා. ඊළඟ කාරණාව තමයි උණු කරලා බිව්වා කියලා ඉවරලා බැරලෝහ අයින් වෙන්නේ නැහැ. එතකොට බැරලෝහ කෙමිකල් අයින් වෙන්නේ නැහැ උණු කරාට. එතකොට ඒව ඉතුරු වෙනවා. ඒවත් එක තමයි කොච්චර උණු කරලා බිව්වත් දැන් ලංකාව වගේ රටක ප්‍රාථමික රටක් හින්දා තමයි ඔය උණු කරලා පානය කර නිවාගත් ජලය බොන්න කියන්නේ. උණු කරලා නිවාගත් ජලයේ මහා ලොකු කන්ඩිෂන් එකක් නැහැ. වෛරස් බැක්ටීරියා යම්කිසි ප්‍රමාණයක් ඉවත් වෙලා තියෙනවා. ඒකෙත් තාපදායී වෛරස් බැක්ටීරියා ඉතුරු වෙනවා. මම මේක කතා කරේ ඇත්තටම මේක දැනුවත් වෙන එක ගොඩක් හොඳයිනේ. ගොඩක් අය වතුර ගැන ලොකුවට තැකීමක් දක්වන්නේ නැහනේ. වතුර කිව්වහම කොහෙන් හරි අරගෙන බොනවනේ. ඔයාලා කියපු සමහර කරන අතර මම දැනන්නේ කියෙත් නැහැ. ඔව් ඒක තමයි තව කතාවක් තමයි මල්ලි. දැන් අපි සමහර වෙලාවට ওই මැෂින් ගැන කතා කරන්න ගියපු අවස්ථාවල සමහර පැතිවල කියනවා මහත්තයා ඔච්චර මේ සාමාන්‍යයෙන් ජපන් වෝටර් තෙරපි එකක් ලක්ෂ 4ක් 4මාරක් වෙනවනේ. එතකොට මහත්තයා වතුර වලට ඔච්චර වීදම් කරන්න ඕනේ නැහැ. අපි මේ වක්කඩෙන් වතුර බීපු මිනිස්සු කියනවා. ඉතින් වක්කඩෙන් වතුර බීලා තමයි දැන් ওই කිඩ්නි ඩැමේජ් වෙලා තියෙන්නේ ගොඩක් අයගේ. ජීවිතේ අදින්නේ ජීවිතේ අන්තිම කාලේ ඇඳකට වෙලා දුක් විඳින්නේ මේ වක්කඩෙන් වතුර බීපු මිනිස්සු තමයි දැන් ওই වැඩිපුරම. දැන් නම් වක්කඩෙන් වතුර බොන අය නැහැ. ගොඩක් ෆිල්ටර්ස් දැන් ඇවිල්ලා ඉවර වෙලා ෆිල්ටර්ස් හරහා වතුර බොනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒ වුණාට අර ලොකුවට හිතන්නේ නැතුව වතුර බීලා තමයි ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් නෑ මට ඕනුනේ ඇත්තටම මේ අපි මේ මල් එකතු වෙලා ඔයාලා කරපු දෙයටත් එකතු වෙලා අපිටත් එකතු වෙලා මේ මල්ලිව කොට දාන එක තමයි කරන්න ඕනුනේ. ඒකයි අපි නිතර මම මල්ලිට කතා කරලා කොහොමද කියලා විස්තර හොයලා බැලුවා. එහෙම කරේ ඇත්තටම මේ සර්විස් එකට ආයෙත් එනවනේ. අපි කොහොමත් මාස 6න් මේ අපේ සර්විස් එක තියෙනවා. ඊළඟ ඒ අපම තීරණය කරා මල්ලි මෙයාගේ සර්විස් ටික ඔක්කොම මම ෆ්‍රී කරලා දෙනවා කියලා. ඔයාලා ඩොනේෂන් කරලා මෙයාව ගොඩ දැම්මා වගේම මටත් හිතුණා මේ අපේ ආයතනයේ මගේ මොකද ඒ වගේ දේවල් සමහර තැන් වලට අපි දැන් සමහර පන්සල් වල අපි මැෂින් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒවට අපි ඩොනේට් කරනවා. අපි ෆ්‍රී දැන් ආයතනයේ විදියට අපි මුදල් වලම යනවා නෙමෙයි. සමහර පන්සල් වල අපි මැෂින් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒවට අපි ආෆ්ටර් සර්විස් වලට 7-5ක්වත් ගන්නෙ නෑ. ෆ්‍රී කරලා දෙනවා. ඒ වගේ තැනුත් තියෙනවා. ඉතින් මට හිතුණා මේ ඉතින් ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට සතුටුයි ඉතින් මේ මල්ලි ගොඩ ගියෙක් ගැන. ඉතින් මේ ඉතියට වැඩිය ගොඩක් සුවයි කියලා මේ මල්ලිම කියනවානේ. ඒක අපිට මේ කියන්නේ මේ මල්ලි වේදනාව එයාට ඉස්සලා දෙවුණා දැන් කියනවා. ඔයාලත් දන්නවා. ඔයාලා ගමේ අයනේ. ඔයාලා ඒක දන්නවනේ. සහ පන්සලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේත් මම කතා කරාට පස්සේ කිව්වා ඉතින් ගොඩක් සුවයි. ඉතින් ඔයාලා දැන් ලින්ක් ඔයාලගේ මොකද්ද ලින්ක් හරහා කතා වෙනවා ඒ සම්බන්ධව කියලා ඉතින් සතුටුයි. ඉතින් මේ ඔයාලා ඒක ෂෙයා කරගන්න එකට මොකද අප්ඩේට් එක මේක සත්‍ය සිදුවීමක්නේ. මේක අහඹු එකකුත් නෙමෙයි. අපි මේක ගැන දැනගෙන තමයි වැඩේ කරේ. එතකොට මේකෙන් දෙයක් වෙනවා කියලා මේක ඉතින් අර මට තව දෙයක් කියන්න තියෙනවා. මේක කිඩ්නි පේෂන්ට් කෙනෙකුට විතරක් නෙමෙයි හැම ගොඩාක් ලෙඩ රෝග වලට මේක බෙට. කියන්නේ ලෙඩ රෝග හැදෙන එක වළක්වා ගන්න එක පුළුවන් නම් ඒකනේ වටින්නේ. ඉතින් ඒකටත් ගොඩාක් හොඳයි මේ ඇල්කලයින් වෝටර් තෙරපි එක මේ ජපන් වෝටර් තෙරපි එක. ඉතින් අර ලෙඩක් හැදිලම මේක ගන්න ඕනේ කියලා එකක් නැහැ. ලෙඩ රෝග වලින් තොරව ඉන්න ගොඩාක් වැදගත් වෙනවා වෝටර් තෙරපි එකක් තමයි මේ වෝටර් තෙරපි එක. අනිවාර්යෙන් අපිට දැන් අතරම ඕන කෙනෙකුට රෙකමන්ඩ් ගන්න පුළුවන් කිසි බයක් නැතුව මේ මෙන්න මෙහෙම කතිනවා නම්
වැඩි වෙනකන් කියලා ඔයාලගෙන් කවුරු සම්බන්ධ වෙලා මාකර ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් අපේ නම් රැඳින්න අපි ඒක සාතික කරනවා මොකද අපි ඒක විකිනවනේ මෙතන අනිවාර්යෙන් ඉතින් thank you so much ඉතින් මේ කරන ඒවටත් ඔයාලටත් ගොඩක් පිං ඉතින් මොකද මේ මිනිස්සුන්ගේ දැස් පාදනවා කියන එක ගොඩාක් වටිනවා මේක කිඩ්නි පේෂන්ට්ලා ලංකාවේ කී දහයක් ඉන්නවද කොච්චර දුක් විඳිනවද මේ දුක් විඳින එක ගැන කියන්න දෙයක් නැහැ නේ ඉතින් හොඳටම දන්නවනේ ඔයාලා ඉතින් ඒ අයට මේ දැස් පෑදිල ඉවර වෙලා මේ වගේ දෙයක් කරගන්න ඔය විදිහට මේ වයස් වේදකුත් නැහැ නේ ඔකට වයස් ભેදයක් නැහැ ඉතින් අපේ ලංකාවේ දැන් බෝන වුණු රෝග වලට වයස් ભેදයක් නැහැ අවුරුදු 30 35 40 කියන එක තවත් ඉස්සරහට ඇවිල්ලා අවුරුදු 20 15 ඉඳලත් දැන් තියෙනවා ඔව් ඒ මල්ලි මට කිව්වා සාමාන්‍ය අවුරුදු 10 12 වගේ මේ ළමයින්ට කෙනවලු ඩයලොස් ගන්න ඒකනේ බලන්නකො ඉතින් ඒ ළමයින්ට සුවතාවය ඒ ළමයින්ට තරක් නෙමෙයි ඕනම කෙනෙකුට සුවතාවය අත්පත් කරගන්න උදව් වෙනවා මේ මැෂින් එක මේ ජලය. ඉතින් මට කියන්න තියෙන්නේ මල්ලි දැන් ඇත්තටම ඔයා දන්නවා ඔයා ගැන වෙනස තේරෙනවනේ. එතකොට ඔයාට ඒක සුවයක් ඔය මැෂින් එකෙන් ෆිල්ටරෙන් අපිට දැන් ඔය තෙරපියකින් ඒක ඔයාට දැනෙනවා නම් ඒක ඔයාට හරි කියලා තේරෙනවා නම් ඔයාත් එක්ක වෙන කච්චියට පොඩ්ඩක් ඔයා දැනුවත් කරන්න කියලා මෙහෙම දෙයක් තියෙනවා පුළුවන් නම් කරගන්න. ඉතින් ඔව් ඒ කවුරු හරි ගන්න පුළුවන් කෙනෙක් ඉල්ලුවල ඇත්තටම දැන් ඕක හරියින්ද කවුරු හරි කෙනෙක් පොඩේ අයිනේ අනිවාර්යෙන්ම මම කියන්නේ මෙහෙමයි මේ මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් එකක් අරගෙන ගොඩ යන එක තමයි කරන්න ඕනේ නිකන් පේක් ඒ වර්ගන ඉවර වෙලා බොරුවට මේ ප්‍රොඩක්ට් එක වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි කරන්න ඕනේ ආෆ්ටර් සර්විස් තියෙන හරි තැනකින් කරගන්නවා නම් ඒක සාර්ථකයි කොහොම වුණත් මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් එකක් අරගෙන කරගන්නවා නම් ජපන් වෝටර් තෙරපි එක හැමෝටම ගුණදායකයි ඉතින් මට කියන්න තියෙන්නේ අන්නේ ඒක මේ සාකච්ඡා ඔයාලා හොඳ හරි කියලා හිතනවා මොකද දැන් වෙන කම්පැනි නම් මොන හරි මොන්නේ ආයතන වලින් තමන් බිස්නස් එක කරගත්ත බඩුව කිව්වනම් බඩුව විකුණුවා ආයතත් උනා කතා කරලා හොයලා බලන්න කිසිම දෙයක් නැහැනේ අපි දැනට අවුරුදු 8ක ඉඳලා අපිත් එක්ක ඉන්න කස්ටමර්ලත් එක්ක අපේ මේ කට්ටියත් එක්ක අවුරුදු 8ක ඉඳලා අපි ඩීප්ලි කන්ටැක්ට් තියෙනවා සමහර එක්කෙනෙක් දෙන්නෙක් මගහැරලා තියෙනවා මොකද එයාලට මේක සමහර විට ආෆ්ටර් සර්විස් එක වදයක් කියලා හිතිලාද එහෙමද දන්නේ එහෙම නැත්නම් අනිත් එක්කෙනයි දෙන්නයි අනිත් හැමෝම මේකේ සුවතාවය ලබන ගමන් හරියට ට්‍රීට්මන්ට් ටික කරගන්නවා ඉතින් ගොඩක් සතුටුයි ඉතින් මේ ඔයා දැන් මට කතා කරලා මේ විස්තර වෙයි මොකද කියනවනේ මම කතා කරලා කිව්වනේ දැන් මට ඕනුණා මේ කට්ටිය කොහොමද අප්ඩේට්ද මේ ගැන කියලා දැනගන්නත් ඊට අමතරව මල්ලිගේ සුවතාවය කොහොමත් මම එදා ඉඳලම මල්ලිට කතා කරලත් බැලුවා ඉතින් මට ඕනුණා මල්ලිගෙන් විතරක් නෙමෙයි ඔයාලගෙනුත් දැනගන්න මේක ඇත්තද කොහොමද කියලා දැනගන්න එතකොට තවත් සතුටුයිනේ ඔව් පිනක් ඔයාලා කන්දරේ නම් ඇත්තම දැන් ලොකු මේකක් තියෙනවා කොහොමද අර මාස දෙකක් යනකොට මුත්‍රාත් ඉන්දෝක නැතුව ළමයා දැන් බින්දුව පාස් වෙනවා කියන තරම මාසෙයි දවස් දෙකක් යනකොට මට කතා කරලා කිව්වා මාත්‍යා දැන් නම් බින්දුව පාස් වෙනවා කියලා මට මාර සතුටුයි මම බලාපොරොත්තු වුණේ මාස එකමාරකින් දෙකකින් ඔය දේ ඊට කලින් මාස දෙකක් විතර කියලා මාස දෙකක් විතර යනවා පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබන්න මාස 6ක් විතර යනවා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබන්න අවුරුද්දක් යනකොට ඉතින් දෙයනේ කියලා ඩයලයිසිස් කරන්න ඕනේ නැති තත්ත්වයට ගන්න පුළුවන් මෙයාව ගන්න පුළුවන් අපි ඔය මාසෙන්ම එකේ ප්‍රගතිය ගත්තා ප්‍රගතිය ගත්තා ඉතින් සතුටුයි හරි එහෙනම් මල්ලි thank you so much ඉතින් කතා කරාට ඔයාලට ගොඩාක් පිං ඉතින් කරපු දෙයට සතුටුයි අපි ඉතින් ගොඩක් සතුටුයි ඉතින් මට සම්බන්ධව දැනගන්න ඉතින් කවුරුද අනිවාර්යෙන් දැනුවත් කරන්න අපි මෙහෙම දෙයක් කරනවා පිනක් ඒක ඉතින් මේ එහෙම දැනුවත් කරන එක ලොකු පිනක් අනිත් එක තමයි කට්ටියට මටත් කියන්න තියෙන්නේ මම මේක මල්ලි පොඩ්ඩක් දානවා අපි කතා බහ මම ඔයාලට මේ මුලින්ම කිව්වේ නැති වුණාට මම මේ කතා බහ දානවා අපේ ජනතාවට දැනගන්න පිණිස ඉතින් ඒක නිසා මේ එහෙම දාන්න ප්‍රධානම හේතුව තමයි අපේ ජනතාවගේ දැස් පාදවන්න තමයි මට ඕනේ මේ දුක් විඳින ජනතාවගේ. එයාලා දුකෙන් ගන්න පුළුවන් ඇත්තටම මේ තෙරපි එක මේ වැඩ කරනවා කියලා දැන් ඔයාලා මේක ඇත්තටම 100%ක්ම දන්නවනේ මේකේ සත්‍යතාවය. ඔව්. අපි ඇස්තෙන් ඩැෂ් එක අපිට පේනවා ඒක අපිට හරියටම කියන්න පුළුවන් මේ තෙරපි එක හරි කියලා. ඔව් ඒක තනි පුද්ගලයන් නෙමෙයි පන්සලේ ස්වාමීන් වහන්සේ ඔයා ඊට පස්සේ ඔයාලා ලොකු ගෲප් එකක් හිටියා. ඒ ගෲප් එක ඔක්කොම දන්නවා. ඒක ගැන ඉතින් කිසිම බයක් නැහැ 196ක් හිටියේ නෝඩ වැඩි වෙනකොට 196ම අප්ඩේට් කරනවනේ ඉතින් හරි මල්ලි එහෙනම් thank you so much good night එහෙනම් හරි good night හරි කතා කරලා බොහොම ස්තුතියි හරි okay